Hello යාළුවනි. අද මම ඇවිල්ලා තියෙන්නේ තවත් එක GTA San Andreas gameplay එකක් එක්ක. හරි යාළුවනේ මම game එක වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා මම subscribe කරලා තියාගන්න. මගේ අනිත් වීඩියෝ ගිහිල්ලා බලන්න. හරි එහෙනම් අපි game එකට යමු. game එකේ වැඩේට බහිමු. හරි අද ඔයාලා දන්නවා ඇති මම කරන්න යන්නේ මොකද්ද කියලා. අපි අර ගියේ කලින් වීඩියෝ එකේ අපි ටැකර් එක ගන්න ගිය තැන ස්ථිරවම ටැකර් එක තියෙන තැන උඩට යන්න කන්දක් තියෙනවා නේද? අන්නේ කන්දට තමයි අපි අද යන්නේ. ඒ කන්ද උඩටම යන්නේ අපි ටැකර් එකකින්. අපි එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද ඒ කන්ද නගින්න වෙන්නේ කියලා. හරි ඔයාලට ඉස්සරහින් බලන්න පුළුවන්. කොච්චර උසයිද කිව්වොත් මේ කන්දරට ගිය උස. ඒ තමයි San Andreas එකේ තියෙන උසම තැන. අන්න අතනට තමයි යන්න ඕනේ. එතන උඩට ගියාම තව විශේෂ දෙයක් කරනවා. ඒක බලන්න නම් ඒක මම කියන්නේ ඒක බලන්න නම් ඔයාලා වීඩියෝ එක අන්තිමට හංගින්න. එහෙනම් අපි දැන් යමු මේකෙන් ලේස් එකේ. අපි මැප් එකේ එදා දාගත්ත තැනටම දාගමු මේ පාරෙන් යන්නේ. මොකද එදා කලිනුත් ওই පාරෙන් යද්දී අපිට ලේසි වුණා. අපි මෙතෙන්ට දාගමු ඉස්සෙල්ලා. එහෙනම් මේ පැත්තට තමයි යන්න ඕනේ. ආවෙත් ඒ පැත්තෙන් ඔයාලට කන්ද වෙන්නන්න ඕනේ ඉන්න මම උඩින් ඉඳලා පටන් ගත්තා වීඩියෝ එක කරන්න. මේ ආහනේ තියෙන ඕන තැනක යන්න පුළුවන් පොඩ්ඩක් පෙරළුණාට ගණන් ගන්න එපා. අපි මේ වාහනේ කැඩුනට අවුලක් නෑ. අපි චීට් කෝඩ් එක ගාලා හදාගන්න පුළුවන් මොන්න බලන්න. ඔව්. උඩට ගමු. අපි එතෙන්ට ගිහිල්ලා හදාගමු. මොකද අපිට පරක්කු වෙනවා. හරි යන්න කරදරේ උඩට යනවා. පිටටයි වාහන ගොඩක් එනවා. මේ කාර්ය බහුල පාරක්. ආයමත් මතක් කරන්න channel එකට like එකක් දාලා subscribe පාරක් දාලා තියාගන්න. bell icon එක click කරලා පුළුවන් නම් ලොකු ඉල්ලීමක් කරන්නේ like 100ක් කරන්න ඉන්නේ වීඩියෝ එකට. views වීඩියෝ එක බලන හැමෝම වගේ like දැම්මම ඔක ලොකු දෙයක් නෙමෙයි. ගොඩක් අය වීඩියෝ එක බලලා like එකක්වත් දාන්නේ බල කරන්නේ මගේ වීඩියෝ බලන්න කැමති නම් like එකක් දාගෙන යන්න. quality නැතුවද ගන්නෙ. තාම ඉතින් හොඳ PC එහෙම නෑ අපිට. එකක් හදා ගන්න ඕනේ. ඒකට YouTube එකෙන් තමයි සල්ලි හොයාගන්න හිතන් ඉන්නේ. ඒ හින්දා මට support එකක් දෙන්න ඕනි. හැමදාම වගේ කියන හැම වීඩියෝ එකකම වගේම. ඔයගොල්ලෝ කොහොමද place එක? ඔය වැරදි පැත්තට නේ යන්නේ. අතරින් හරව ගන්න. කතාවත් එක්ක යදී අමතක වෙනවා. මම අතරින් කෙලින් යන්න දෙන්නේ. හරි නෑ. හරි පාරක අපි මෙතනින් ඉතින් එහෙට හැරෙන්න ඕනේ. ටක් මොනවා වෙනවද දන්නේ නෑ. අර එනවා මේ පාරක් නිකන් හුරුයි වගේ. මම වැරදි පාරෙන් ගියයි කියලා නම් හිතෙන්නේ. හරි මට වැරුනේ. එතනින් දාන්න ඕනේ නෑ. වෙන කොහෙවත් මෙන්න මෙතන තමයි ප්ලේස් එක තියෙන්නේ. ඒ තුලටම දාගමු. එතනින් පාක් කරගමු වාහනේ. ගාන්න පාක් කරගමු වාහනේ. වාහනේ හදාගමු ඉස්සෙල්ලා. නැංග බයිසිකල් එකේ. වාහනේ එහෙනම් පස්සේ හදාගමු. අපි දැන් ටැගර් එක අරගෙන වැඩේට ලෑස්ති වෙමු. තියෙන ටැගර් එක මේ කැත පාටක් ගන්න එක. හරි එහෙනම් වීඩියෝ එකකින් අන්තිමට බලන්න මම කරන වැඩේ. මෙන්න මෙතන උඩටම යන්නයි යන්නේ මෙන්න මෙතනට. හරි අපි ගොඩක් අය යන්නේ මේ ෂෝට් කට් එකකින්. අද අපි මේ බටේ පාරෙන් යමු. ඔහොම ගිහිල්ලා එතනට යමු. ඒතොර යාදල් එක උත් තියෙනවා. හරි එහෙනම් අද ස්ටාර්ට් කරනවා. 1 2 3 උඩට යන ගම view එකත් බල යන්න. මාර ලස්සන view එකක් තියෙන උඩට. මම කිව්වා අන්තිමේ මම බලන්න මේ විශේෂ දෙයක් කරනවා කියලා. ඒක කියන්නේ වීඩියෝ එකේ අන්තිමේදී. වීඩියෝ බලනවා නම් ලයික් කරන්න ආයෙත් කියනවා. මගේ වීඩියෝ බලන්න ඕන නම් San Andreas එකේ තව Far Cry එකේ මිෂන් ගේන්න බලන් ඉන්නවා. මිෂන් මත් මේ ෆනි ගේම් වීඩියෝ වල තමයි කට්ටිය ආස.
මගේ කටහඬ නිකන් අමුතු විදිහකට ඇහෙනවාද මොකද මට හොඳ මයික් එකක්වත් නැහැ. මයික් තියෙනවා ඒක ගහන් තමයි ඉන්නේ. ඔය ක්වොලිටි නෑ. ඒක මොකක් හරි වෙලා මන්නේ වතුරක් දීලා කලින් හොඳට තිබ්බා. මේ වෙලාවට මේකේ දැල් ගහලා තියෙන්නේ. ඊට මේ බයිසිකල ඕන තැන යන්න කිව්වා. මේ ලොකු ගානක් නෑ. ඒකට ඉතින් ෂෝට් කට් එකක් උනත් දාන්නේ බං හොම. මම මේ උඩ ගිහලා මෙතන ගියක් තියෙනවා මේ මිෂන් එකක් තියෙනවා. පළවෙනියටම වගේ තමයි තියෙන්නේ. ඔගින් ඉක්කනවා මරන්නේ. මරලා ෆොටෝ එකක් ගන්න තියෙන්නේ. තියෙන ඇති දුෂ්කර පාරක්. ලයිට් කනවකුත් තියෙනවා. අපි මෙතනින් උඩට දාග. අයියෝ ෂිට් බ්‍රෝ. බ්‍රේක් එකක් කරගත්තොත් නෑ යන්න පුළුවන් අම්මා හොඳ වෙලාවට. දෙලාව බ්‍රේක් කරා. තමයි පහළට. වාසනාව තව පොඩ්ඩක් ඇඟ රත් වෙලා ගියා මගේ. උදායමත් වීඩියෝ එක කරන්න දෙයි කියලා. දැන් පල්ලමක් තියනවා කියලා ගානක් උන්නේ. ඔයද පාර තියෙන්නේ උඩට. අම්මා මෙතන පාරකුත් නැහැ අයියෙන් යන්න ඕනේ. පාරක් පේන්නේ නැහැ. ඔන්න අපි එක ස්ටෙප් එකක් ආවා. මේ මීඩුම් වලින් පෙන්නන්නේ මේ ස්ටෙප්. උසර නගින්න උලන් ස්ටෙප්. ඔන්න ෆ්ලැට් ෆේස් එකකට ආව අපිට දැන් බලමු කොච්චර පේනවද කියලා. බෑ යාළුවනේ මෙතන. ස්ටෙප් එක බහින්න වෙයි වගේ. හරි. හල්ට මම යන්නේ අපි මෙතෙන්ට දාමු කොහොම හරි. Ini tuh bicycle ya basi. Ini pulang. Hai mati juga guna berdua. Amma. Ini yang lebih medis kan bang kiwa me pare anna amaru ara par dia. Ara par lesi wedi. Pena මේකෙන් මාර වංගු ගොඩක් තියෙනවා. ගාන්ටයක්. ආයෙ බලමු උඩටම ගිහිල්ලා. පුළුවන් තරම් පරිස්සමෙන් යන්න. මොකද උඩටම ගිහිල්ලා වැටුනොත් එහෙම වැඩක් නැහැ. මොකක් හරි ඉතල ගිහිල්ලා. ආයෙ මට නවත්තලා කියන්න ලයික් එකක් දාන්න දැනුත් කිව්වා. මතක් කරන්නේ ඔයාලා අමතක වෙයි කියලා. බලකිරීමක් නෙමෙයි මම කරන්නේ. ඉතින් ඔයාලා කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. හෝ. තුනක් ලොකු වුණා. මේ පාරේ මම පළවෙනි වාර තමයි ආවේ මාත්. මේ පාර මාර අමාරුයි. මම අරගෙන ගියා වගේ මේක යන්න බෑ. ඔයාලා මේක ගිහිල්ලා බලන්න ඒක එනම එකක් තියෙනවා. ෂෝට් කට් දාන්න යන්නේ. ඉතින් දාන්න නම් පුළුවන්. මට යාළුවනේ එතනින් ගා යන්න තියෙන්නේ. මේ පාර. මම දුවර ගන්දු නියන්න දෙන්නේ කියලා. අර අපි හිටපු තැන මම ඔයාලට ෆොටෝ එක ගහලා වෙන්නේ අන්න අතනින් මම බහලා වෙන්නම්. අන්න අතින් ඉඳලා තමයි ෆොටෝ එක ගහලා වෙන්නේ ඔයාලට දැන් ඉස්සෙල්ලා මේ කැමරාවෙන්. දැන් ඔය ගොඩ දුර ඇවිල්ලා තව තියෙනවා යන්න මම ඔයාලට මේකේ තව මිෂන් ගේන්නම් අතරින් පතරේ ටිකක් තියෙන්නේ. මම පළවෙනි ටී ඉවර කරා මට මැප් එක ඕපන් කරගන්න ඕන හින්දා. නැත්තම් ඔයාලත් එක්කම මම ගේන්නේ. ඒක පාරවල් පේන්නේ ඔක්කොම එකම පාටින් නෑ. වෙන ප්‍රපාතයක් තියෙන්නේ පහළ. දැන් තව ප්ලේස් එකක් තියෙනවා ඒක යන්නේ නෑ. පොඩි දන්නේ නැතුව ගිහිල්ලා ඇටුනොත් එහෙම ඉවරයි. උපරිම පුළුවන් පරිස්සම් තනින් තමයි යන්නේ. ඕනිසයි නංගෝ. මේ හරියන වැටුනොත් ආයි බේර ගන්න බෑ පහළට යනවා. අර පාර ගියා නම් අපි මෙලහට ගිහිල්ලත් එක්ක. වව් පේන 16 මාර ලස්සනයි. ගෙට් යනවා අර
එයා ජෙට් එහෙම යනවා ලස්සනම මේ ගේම් එක ගොඩ ස්ට්‍රක් වුණා මේ ස්ට්‍රක් වුණා නෙමෙයි වීඩියෝ කරන එක නැවතුණා ඒක බටන් යකින් බටන් එකක් ගෙවිලා හරි අවුලක් නෑ යම් කොයි පැත්තෙන්ද යන්න තියෙන්නේ මේ මෙතෙන් යන්න උලුවන් බෑනේ එතන ගාන යන්න තියෙන්නේ පාර දිග වැඩිනේ මාරම් බුදුම්මු නිකන් සිරිපාදයට යුසයි පිදුරු තලාග මම දැකලා තියෙනවා මේකේ වීඩියෝ එක ගොඩක් පිදුරු තලාග වල නැගිම කියලා තමයි මේ කියන්නේ අපි වාසනාවට මෙහි දැල් ගහලා දිනවා මොකද උඩට මේ කට්ටිය ගොඩක් වැටෙනවා ඇති ගේම් එක හදපු අයත් වතුන නැති එහෙනම් තමයි ෂුවර් එකට ගහලා තියෙන්නේ කොහොමද ආයි බේර ගන්නවා කියලා හිතන්නවත් බෑ යාළුවනි මේක නිකන් තරග වදින දණක් වගේ නේද අර පහළ එහෙම තිබ්බේ අන්නතෙන්ද තමයි යන්න ඕනේ තෙන්න දාගන්න උලුම් නා ෂෝට් කට් එකකින් ඒ ගලනවා ඔන්න යාළුවනි උඩු ප්ලේස් එකට ආවා ඔන්න එහෙනම් අපි ප්ලේස් එකට ආවා යාළුවනි කොහොමද ප්ලේස් එකේ මට view බලන්න තියෙන අර පැත්තද කොහෙද මම හිතන්නේ නෑ මේ පැත්තේ තව පොඩ්ඩෙන් ගිහලා එන ගන්නවා අන්න අතන view එක තියෙනවා අර තියෙන මට මතකයි view බලන්න දැනක් තිබ්බා කියලා මට සිරි ෆ්‍රෙන්ඩ්ස් පේනවද මාර ලස්සනයි හෝල් එක තියෙනවා ඊස්සේ කට් කරා පේනවද යාළුවනි අර තියෙන්නේ අර නගරේ මම වලට අපි ආපු තැන වෙන්නන්න පෙර ෆොටෝ එක ගහපු යනකෝ ඒක පේන්නෙත් නෑ යාළුවනි කොහොමද එහෙනම් මෙතන ඉඳන් ගිමු අපි යාළුවනි මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් එකක් දාන්න මම උඩටම ආවා ඔයාලත් එක්කමයි ආවේ bro like එකක් දාන්න subscribe කරන්න දාන්න උඩටම ආවා ඔයාලා එක්ක ඉන්නේ දැක්ක නැති කට්ටියට වාසියක් එහෙනම් දැන් යන්නේ අපි අන්න ප්ලේන් එකක් අපට සිල් හප්ප ගත්ත නේද බුක් උඩු පට්ටන්ද මම දැන් මේක තමයි දුස්සම දැනේ මීට ගහන්න යන්නේ නෑ අපි යාළුවනේ යතෙන්ද ගිහිල්ලා නේද පාදික්කු කොහොමද මුත ඔන්න එහෙනම් ඔයාලා හිතපු වැඩේ තමයි වෙන්න යන්නේ නැස්තිද 1 2 3 ඔන්න එහෙනම් යාළුවනේ subscribe කරන්න like එකක් දාන්න flip එකක් ගමු පට්ට සිරි බඩු හරි යාළුවනේ like එකක් දාන්න යන්න එහෙනම් අපි කැපෙනවා කැපෙන්න කලින් ආවා like එකක් දාන්න subscribe කරන්න මේ වගේ funny video බලන්න ඕන නම් මගේ YouTube channel එකට එන්න එහෙනම් boys අපි කැපුණා subscribe කරන්න like කරන්න එහෙනම් තවත් දවසක තවත් video එකක් එක්ක අපි හම්බෙමු